විචිත්‍ර ධර්මකතික කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදි කළ ගල්කිරියාගම පහමිනියාගම සමාධි මහා විහාරස්ථානයේ අභිනව ධාතු මන්දිරයත් බිඳ තැන්පත් කර තිබූ කරඬුවේ මැණික්ගල් රැසක් සහ මුදල් සොරාගෙන ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේ මෙම සොරකම සිදු ඇති බවයි විමර්ශන සිදු කරන ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ. සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එහිදී සොරුන් විසින් ධාතුන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එහි තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික්ගල් 19ක් සොරාගෙන ගොස් තිබෙනවා. ඊට අමතරව ධාතු මන්දිරය තුළ වූ පිම්පෙට්ටියද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල්ද සොරාගෙන ගොස් ඇති බවයි සඳහන් වන්නේ. මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන්